Good morning. Welcome to my CS education channel. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා HTML කෝඩ් එකක් ලියන්න සඳහා යූස් කරන මේ Visual Studio කෝඩ් එක කොහොමද අපේ ඩෙස්ක්ටොප් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඒ වැඩි කතාවද නැතුව යම් වීඩියෝ එක. මුලින්ම සර්ච් බාර් එකේ සර්ච් කරනවා VS Code download කියලා. VS Code download for Windows 10. ඒ කියන්නේ ඔයාලගේ තියෙන operating system එකේ version එක Windows 11 නම් මේ විදිහට Windows 11 direct වෙනවා. VS Code download for Windows 11. එතකොට මේ විදිහට සර්ච් බාර් එකේ රිසල්ට් එක පළවෙනියටම තියෙන ලින්ක් එක මේ විදිහට ක්ලික් කරනවා. එතකොට මෙතන අවුට්පුට් එක පෙන්නනවා. මෙතන Windows වලට අදාළව තියෙන Visual Studio Code එකේ විස්තරය මෙතනින් පෙන්නනවා. ඒතර ඔයාලගේ Ubuntu කියලා operating system එක Ubuntu කියලා තියෙනවා නම් මේ විදිහට මෙන්න මේකෙත් අදාළව තියෙන එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලගේ ලැප් එකේ operating system එක Mac එකක් නම් මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මගේ තියෙන Windows 11 version එක. එහෙනම් මම මෙතන Windows 11 කියන මේක ක්ලික් කරනවා. එතකොට මෙතනින් පෙන්නනවා Thanks for downloading VS Code කියලා. දැන් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙගාබයිට් 110ක් තියෙන මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක මම කලින් ඩවුන්ලෝඩ් කරපු VS Code එක. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ VS Code එක software එක. මේකට ක්ලික් කරලා මේක දාන්න. ඊට පස්සේ මෙතන වම් පැත්තේ තියෙනවා ෆයිල් කියලා ක්ලික් කරලා new text file කියලා යනවා. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට අලුතින් ෆයිල් එකක් ඕපන් වෙලා තියෙනවා. දැන් මේ විදිහට ගන්නවා HTML කියලා. ඔන්න ඔය ආකාරයට තමයි යාළුවනේ මේක ඩවුන්ලෝඩ් කරගන්න හැබැයි ලැප්ටොප් එකට හෝ PC එකට. හ්ම්. ඉතින් අද කතා කරේ අපේ PC එකට කොහොමද Visual Studio Code එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න කියලා. හ්ම්. ඉතින් ප්‍රශ්නයක් තිබුණොත් පහලින් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. එහෙනම් අදට එපමණයි. මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා first HTML code එක හදන්නේ කොහොමද කියලා.
في البلاد بستوت